ඔයාලා මීට කලින් දැනගෙන හිටියද පෙන්ගුයින්ලා ජීවත් වෙන්නේ ලෝකයේ එක කෙළවරක විතරයි කියලා. පෙන්ගුයින්ලාට ජීවත් වෙන්න සාමාන්‍යයෙන් සීතල කාලගුණයක් තියෙන ප්‍රදේශයක් ඕනේ. හැබැයි එයාලා මේ ජීවත් වෙන දක්ෂිණ ධ්‍රවයේ වගේම උත්තර ධ්‍රවයත් ගොඩක් සීතලයි වගේම හිමත් තියෙනවා. ඒත් අපිට උත්තර ධ්‍රවයේ එකම එක පෙන්ගුයින් කෙනෙක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරමු ඇයි පෙන්ගුයින්ලා උත්තර ධ්‍රවයට යන්නේ නැතුව දක්ෂිණ ධ්‍රවයට විතරක් කොටු වෙලා ඉන්නේ කියලා. පෙන්ගුයින්ලා මුලින්ම පරිණාමය වුණේ ඇන්ටාර්ක්ටිකාවට තියෙන දකුණු අර්ධගෝලයේදී. හැබැයි උන්ට කවදාවත් උතුරට යන්න ලැබුණේ නැහැ. මොකද පෘථිවිය මැදින් තියෙන සමකය වසර මිලියන ගාණක් තිස්සේ ඉඳලා මේ පෙන්ගුයින්ලාට ස්වභාවිකවම බාධාවක් වෙලා තියෙනවා. ඒ වගේම පෙන්ගුයින්ලාගේ ශරීරය හැදිලා තියෙන්නේ අධික සීතලකට ඔරොත්තු දෙන්න. ඉතින් මේ දක්ෂිණ ධ්‍රවයේ ඉන්න පෙන්ගුයින්ලා සමකය හරහා තියෙන රත් වුණු නිවර්තන මුහුදට ඇතුළු වුණ ගමන්ම එයාලගේ ඇඟවල් අධික විදිහට රත් වෙලා මැරිලා යන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ ප්‍රදේශවල ඉන්න දරුණු විලෝපිකයන්ගෙන් බේරෙන එකත් පෙන්ගුයින්ලට ගොඩක් ලොකු අභියෝගයක්. හැබැයි අපි ඉතිහාසය දිහා බැලුවොත් ඉතිහාසයේ වෙච්ච දරුණුම ඛේදවාචකය මෙන්න මේක. මීට කාලයකට කලින් උත්තර ධ්‍රවයේ පෙන්ගුයින් වගේම පේන පියාඹන්න බැරි අහිංසක කුරුල්ලෙක් හිටියා. ඒ කුරුල්ලන්ට කිව්වේ ග්‍රේට් ඕක් කියලා. හැබැයි මිනිස්සු මේ කාටවත් කරදරයක් නැති අහිංසක සත්තු මස් වලටයි පිහාටු ගන්නයි අමානුෂික විදිහට මරලා දාලා තියෙනවා. ඉතින් මේ අමානුෂික දඩේම ඉවරුනේ 1844 අවුරුද්දේදී ලෝකයේ අන්තිමට ඉතුරු වෙලා හිටපු ග්‍රේට් ඕක් කියන කුරුල්ල ජෝඩුවත් මිනිස්සුන්ගේ අතින් ඝාතනය වුණාටත් පස්සේ එදායින් පස්සේ උතුරු අර්ධගෝලයට පෙන්ගුයින් කෙනෙක් තියා පෙන්ගුයින්ගේ පෙනුම තියෙන සතත් නැත්තරම නැති වෙලා ගියා. ඉතින් මේ ලෝකෙන් සදහටම නැති වෙලා ගියපු මේ සත්තුන්ගේ දෛවය ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු.